Hello, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ අවුරුදු දවස් ටික කොහොමද ගත වුනේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අවුරුද්දට දවස් 4ක් 5ක් ඉඳලම අපි කොහොමද අවුරුද්දට ලෑස්ති වුනේ කියලා තමයි තියෙන්නේ. ඉතින් මුලින්ම කරගන්න යන්නේ මගේ රූම් එකට මෙන්න මේ විදිහේ ස්ටෑන්ඩ් එකක් ගහලා මම පෝච්චියක් මේ විදිහට එල්ලගත්තා. මේකත් අවුරුදු ලං වෙලාම කරගත්තේ. කොහොමත් රූම් එක දැන් අස් කරනවනේ. මේකේ ඩස්ට් එහෙම වැටෙන නිසා ඉතින් ඒකත් මුලින්ම කරගත්තා රූම් එක අස් කරගන්න කලින්ම. ඊට පස්සේ රූම් එකත් අස් කරලා ඊට පස්සේ දවසේ අපේ ආච්චි කැවුම් හදන්න පටන් ගත්තා. ඉතින් අපේ ගෙදරම තමයි හැම කැවුම් જાතියක්ම හදන්නේ. කඩෙන් ගන්නේ කෙසෙල් ඒ වගේ දේවල් ටික විතරයි. අනිත් හැම දෙයක්ම ගෙදරම තමයි හදාගන්නේ. අවුරුද්දට හදපු කැවිලි ಜಾති වලින් අපි මුලින්ම හැදුවේ අතිරස. ඉතින් ඒකෙන් තමයි හැම අවුරුද්දෙම කැවිලි ಜಾති හදන්න පටන් ගන්නෙ. ඉතින් මට මේක විතරයි වීඩියෝ කරගන්න හම්බ වුණේ. අනිත් කැවිලි ಜಾති හදනවා වීඩියෝ කරගන්න හම්බ වුණේ නැහැ. ඉතින් අපි මේ පාර කැවිලි වර්ග 5ක් විතර හදාගත්තා. අතිරස හැදුවා, එතකොට හැන්දි කැවුම් හැදුවා, මුං යට කැවුම්, කොකිස්, නාරං කැවුම් ඒ ටික තමයි අපි නම් මේ පාර හදාගත්තේ. ඉතින් එක දවසට එක ගානේ වගේ තමයි හදාගත්තේ. ටිකක් වැඩියෙන්ම හදාගත්තා. මොකද අපිටයි ඒ වගේම ආච්චිලාටයි අපි දෙගොල්ලන්ටම හදාගත්තා. ඉතින් ගෙවල් වලටත් දෙන්න තියෙනවා, තාත්තගේ යාළුවන්ට. ඉතින් කට්ටියටම දෙන්න තියෙන නිසා සාමාන්‍යයෙන් අපේ ගෙදර ටිකක් වැඩියෙන්ම කැවුම් ಜಾති හදා ගන්නවා. ඉතින් ආච්චි අතිරස ටික ඔක්කොම තම්බලා දුන්නා. ඊට පස්සේ අම්මයි ආච්චි දෙන්නම එකතු වෙලා ඒක අර තුනී කරලා හදාගත්තා. ඒ අතරේ එයාලා තුනී කරලා දෙන ටික මම ඉක්මනට බැද්දා. ඉතින් ඒ විදිහට තමයි අපි අතිරස ටික හදාගත්තේ. ඔක්කොම අතිරස මං හිතන විදිහට 200ක් විතර හදාගත්තා. මොකද අපි ගෙවල් දෙකකට හදාගත්ත නිසා ටිකක් වැඩියෙන් හදාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට අම්මා ඒ ටික තුනී කරලා හදලා දුන්නා. ඒ අතරේ මම අතිරස ටික ඔක්කොම බෙදලා අරගත්තා. ඒ විදිහට ඔක්කොම අතිරස ටික හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ අවුරුද්දට අපි හදාගත්ත අතිරස ටික. ඉතින් කොච්චර කැවිලි ಜಾති හැදුවත් මම නම් කන්න ආසම කොකිස් විතරයි. අනිත් ඒවා මම එහෙම වැඩිය කන්න ආස නැහැ. ඉතින් ඔයාලා මොනවද කන්න කැමති කැවිලි ಜಾතිය කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. ඉතින් ඒ විදිහට ඔක්කොම කැවිලි ಜಾති ඔක්කොම හැදුවට පස්සේ මම අවුරුදු දවසේ හවස, ඒ කියන්නේ පරණ අවුරුදු දවසේ හවස කේක් එකක් හැදුවා අවුරුදු දවසට ගන්න. ඉතින් ඒකත් හදලා බේක් කරගන්න තමයි දැන් මම මේ හදන්නේ. මම හදාගත්තේ කිලෝ 1ක බටර් කේක් එකක්. ඉතින් කේක් එකට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකත් ඔක්කොම දාලා කේක් බැටර් එක කේක් ට්‍රේ එකට දාන්න යද්දි තමයි පොඩි අවුලක් වුණේ. ඉතින් මම ගත්ත කේක් ට්‍රේ එකේ ගහලා තිබ්බා මේක කිලෝ 1ක තැටියක් කියලා. හැබැයි කේක් බැටර් එක දැම්මට පස්සේ තමයි ඒ කේක් ට්‍රේ එක මදි. ඉතින් බැටර් එක කේක් ට්‍රේ එකේ ෆුල් වෙලාම තිබ්බා. සාමාන්‍යයෙන් කේක් බැටර් එක දාන්න ඕනේ කේක් ට්‍රේ එකෙන් 3න් 1ක් වගේ වෙන්න. අර කේක් එක බේක් වෙද්දී ඒක පිම්බිලා තව උඩට එනවනේ. ඉතින් ඒක නිසා කේක් ට්‍රේ එකෙන් 3න් 1ක් දාගත්තාම තමයි කේක් එක ගානට බේක් වෙලා එන්නේ. ඉතින් මං අන්තිමට කේක් ට්‍රේ එක ආයෙ මාරු කරගත්තා. මොකද නැත්තම් මේක බේක් වෙද්දී කේක් එක උතුරගෙන යන නිසා. ඉතින් ඒ විදිහට කේක් ට්‍රේ එකත් මාරු කරගෙන මම කේක් එක බේක් කරලා අරගත්තා. ඉතින් මේ තියෙන කේක් එක හොඳ සොෆ්ට් එකටම තිබ්බා. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවුරුදු උදා වෙලා ලිප් ගිනි මෙලවීමේ නැකත ආවට පස්සේ අපි කිරි උතුරන්න තමයි දැන් මම මේ හදන්නේ. ඉතින් මමයි තාත්තයි කිරි උතුරන එක බලා ගන්න අතරේ අම්මා
කිරිබත් එක හදන්න ගියා. ඉතින් ඒ අතරේ මමයි තාත්තයි තමයි කිරි උතුරන තැන දර දාලා ඒ දේවල් කරේ. ඉතින් මෙන්න මේ විදිහට කිරි ඉතුරුවට පස්සේ මේකට කහ චුට්ටක් දාලා ගෙදර වටේටම කිරි ටික ඉස්සා. ඉතින් ඒ විදිහට කිරිත් ඉතුරුවට පස්සේ ඊළඟට තියෙන්නේ ආහාර අනුභව කරන චාරිත්‍රය. ඉතින් ඒකට තව ටිකක් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලා වෙනකන් දැන් ඉන්න තමයි තියෙන්නේ. ඉතින් හොඳටම දැන් උදේ වෙලා තමයි තියෙන්නේ. මොකද මේ පාරේ චාරිත්‍ර තිබ්බේ ගොඩක් උදෙන්නේ. ඒ අතරේ අම්මා කිරිබත් එක හදලා දැන් ඒකේ කෑලි කපන්න තමයි මේ හදන්නේ. අම්මා කිරිබත් ටික හදාගන්න අතරේදී මම දැන් මේ හදන්නේ කැවිලි මේසෙ ලෑස්ති කරගන්න. ඉතින් අපි හදාගත්ත කැවිලි ටිකත් ඔක්කොම මේසෙට තියලා කැවිලි මේසෙ හදාගන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ ඔක්කොම කැවිලි ජාති ටික හැදුවේ අපේ ගෙදරමයි ආච්චි තමයි හැදුවේ. ඒ ටිකත් මේසෙට තියලා පොල් තෙල් පහනත් මේ විදිහට ලෑස්ති කරගත්තා. කැවිලි මේසෙත් මේ විදිහට ලස්සනට ලෑස්ති කරගත්තට පස්සේ දැන් අපි නැකත වෙනකන් තමයි බලාගෙන ඉන්නේ කෑම කන්න. ඔන්න ඉතින් දැන් හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්න නැකතත් ආවා ආහාර අනුභව කරන නැකත. ඉතින් ඒක ආවට පස්සේ මම ගෙදර පහන තිබ්බා බුද්ධ පූජාව තියලා. ඉතින් පහනත් තිබ්බා. පහන තියලා ඉවරනට පස්සේ තමයි කෑම ගන්න ලෑස්ති උනේ. ගෙදර බුදු පහනක් තිබ්බට පස්සේ ඊට පස්සේ කැවිලි මේසෙ තිබ්බ පහන තාත්තා පත්තු කරා. පත්තු කරලා හැමෝටම කිරිබත් එහෙම කවලා ඊට පස්සේ අපිත් කිරිබත් කෑවා. ඉතින් මේ තියෙන්නේ අපේ මේ පාර කැවිලි මේසේ. මම නම් උදේට කෑවේ චුට්ටක් පරක් වෙලා අම්මා තේ හදලා තිබ්බා. ඉතින් උදේ තේ එක බීලා ඊට පස්සේ ටිකක් කළා ඉඳලා තමයි මම කෑම කෑවේ. ඉතින් මම කලිනුත් කිව්වනේ මම ආසම එක කොකිස්. ඉතින් කොකිස්ුයි කිරිබතුයි කන්න තමයි මම ආස. ඉතින් ඒකත් බෙදාගෙන උදේට කෑමත් කෑවා. කෑම කාලා ඉවරුණාට පස්සේ අම්මා අහල පහල ගෙවල් වලට බෙදන්න තියෙන කැවිලි පිඟාන ටික ලෑස්ති කරගෙන තමයි හිටියේ. ඉතින් ඒකටත් උදව් වෙලා ඒ ටිකත් ලෑස්ති කරලා ඉවරුණාට පස්සේ අවුරුදු දවසේ දවල් අපේ ආච්චිලාගේ ගෙදර තමයි කෑම තිබුණේ අපිට දවල් කෑම. ඉතින් ඒකත් කාලා එදා දවස ඒ විදිහට තමයි ඉවර වුණේ. ඒ කියන්නේ අවුරුදු දවස. මේ තියෙන්නේ 15 වෙනිදා. ඒ කියන්නේ අවුරුද්දට පස්සේ දවස. එදා අපි යන්න දැන් මේ හදන්නේ අපේ නැන්දලාගේ ගෙදර. ඒ කියන්නේ කොළඹ. නැන්ද කියන්නේ අපේ තාත්තගේ නැන්දා. එයාලගේ ගෙදර තමයි මේ යන්න හදන්නේ ආච්චිලාගේ ගෙදර. එයාලගේ ගෙදර එදාට රෑට කෑම තිබුණා. ඉතින් ඒකට යන්න දැන් මේ හවස් වෙලා එහෙ යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම නම් මේකප් වැඩිය දාන්න කැමති කෙනෙක් නෙවෙයි. හැබැයි අයිලයිනරයි මස්කාරායි දාන්න තමයි මම කැමති. ඉතින් ඒක නිසා දැන් ඔන්න අයිලයිනර් ඇඳලා මස්කාරාත් දාගෙන රෙඩි වෙන්න තමයි මේ හදන්නේ. එහෙ යන්න.
ඉතින් මේ තියෙන්නේ අයිලයින් එකයි මස්කාරා එකයි ඇඳට පස්සේ. ඉතින් ඒකත් ඇඳගෙන ඉක්මනටම දැන් කොණ්ඩේ වේලගෙන යන්න රෙඩි වෙන්න තමයි තියෙන්නේ. දැන් ටිකක් පරක්කු වෙලා තියෙන්නේ. අපි ගෙදරින් යන්න හිටියේ හවස 3ට විතර. හැබැයි ගෙදරින් යද්දිම හවස 6ත් පහු වෙලා පරක්කුණා යන්න. ඉතින් අපි උබ එකක් දැම්මා. ඒකේ යන්න පුළුවන් 7 දෙනෙක්ට. වෑන් එකක් දැම්මා. ඒකේ 7 දෙනෙක්ට විතරයි යන්න පුළුවන්. ඉතින් මමයි තාත්තයි අපේ බයික් එකේ තමයි ගියේ. ඉතින් කොළඹ සාමාන්‍යයෙන් හවස 6:00ට කියලා කියන්නේ වෙනදට කොච්චර ට්‍රැෆික් එකක්ද තියෙන්නේ. ඉතින් එදා අවුරුදු දවසේට පස්සේ දවසේ මේ වාහන නැත්තෙම නැති තරම්. ඒ කියන්නේ ඉච්චරට පාර මාර ක්ලියර් එකට තියෙනවා. වාහන එහෙම නැහැ. ඉතින් හැමෝම ට්‍රිප් ගිහිල්ලා එතකොට නෑදෑ ගෙවල් වල ගිහිල්ලා ගම්වල ගිහිල්ලා එහෙමනේ. ඒක නිසා කොළඹ වාහන ඇත්තෙම නැහැ. වෙනදට පැය භාගයක් විතරට යනවා අපිට කොළඹට යන්න. ඉතින් එදා විනාඩි 10ට කොළඹ එච්චරට ට්‍රැෆික් මුකුත්ම නැහැ. ඉතින් මෙහෙ ගිහිල්ලා අපි දවල්ට රැට කෑමක් කාලා එහෙ ඉඳලා අපි එද්දී රෑ 10 විතර වුණා. ඉතින් මේ තියෙන්නේ යාලට පේන view එක. එයාලා ඉන්නෙත් ෆ්ලැට් වලම තමයි. ඉතින් මේ තියෙන්නේ හිස් තෙල් ගාන දවස. එදා අපි උදේ පුංචිලාගේ ගෙදර ගියා මාලිගාවත්තේ. ඉතින් එහෙ ගිහිල්ලා එහෙ පන්සලකින් තමයි අපි හිස් තෙල් ගැව්වේ. දැන් මේ යාලගේ ගෙදර ඉඳලා අපි පන්සලට යන ගමන් තමයි ඉන්නේ. එයාලගේ ගෙවල් ළඟ තියෙන. ඉතින් පන්සලට ගිහිල්ලා හිස් තෙල් ගාගෙන අපි එහෙමම ආයේ පුංචිලෑ ගෙදරටම ආවා. ඉතින් පන්සලෙන් කෑමත් එයාලා ලෑස්ති කරලා තිබ්බ කිරිබත් එහෙම. ඉතින් හිස් තෙල් ගාලා කිරිබත් එහෙම කාලා යන්න පුළුවන්. ඉතින් පන්සලෙන් කිරිබත්ත් කාලා හිස් තෙලුත් ගාගෙන අපි හැමම පුංචිලාගේ ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා පුංචිලාගේ ගෙදර ඉඳලා ඊට පස්සේ අපි අපේ ගෙදර ආවා රෑ. ඒ ඇවිල්ලා නිලාකුරු හැම පත්තු කරා. ඉතින් අවුරුද්දට අනිවාර්යෙන් නිලාකුරු හැම පත්තු කරනවනේ. ඉතින් නිලා හැම පත්තු කරලා ඒ විදිහට තමයි අපේ අවුරුදු දවස් ටික ඉවර වුණේ. ඉතින් ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා තමයි මේ වීඩියෝ එක හැදුවේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න.